අයිබෝන් දේශීය හඬ අද ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ අතීතයේ සිදු වුණු ක්‍රියාදාමයන් වර්තමානයේ ක්‍රියාදාමයක සංසන්දනාත්මක විග්‍රහයක් කිරීමට 1988 වෙන විට ශ්‍රී ලංකාව තුළ උතුරු LTTE ත්‍රස්තවාදයේ උත්සන්න වෙමින් ඉන්දිය රජයේ සහයෝගය ඇතිව LTTE මේ රට ආක්‍රමණශීලී තත්ත්වයට ගොඩනැගෙන්නට විය. ඒ අනුව සමස්ත උතුරුම LTTE ආක්‍රමණය සිදු වී හමුදාවට දවන්ත ප්‍රහාරයක් එල්ල කරමින් කටයුතු කරන අවස්ථාවේදී එවකට මේ රටේ ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් මේ සඳහා සාමකාමී විසඳුමක් කෙරේ තම අවධානය යොමු කරලා උතුරු LTTE සංවිධානයේ තුලින් සිදුවන ක්‍රියාදාමයේ ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ ජන ජීවිත අකර්මණ්‍ය වන වාසයේම ශ්‍රී ලංකා යුද හමුදාවටද බරපතල හානි සිදුවීම කෙරේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු විය. ඉන්දියාව සමග සුහදව සහයෝගයෙන් කටයුතු කරනවා මිස එදා ත්‍රස්තවාදයට පිළියමක් වෙනත් විකල්පයක් නොවන නිසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් රජීව් ගාන්ධි ජනාධිපතිවරයන් අතර ඇති වූ එකඟතාවය තුළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්සන් කරනු ලැබීය. මේ තුලින් ඇති වූයේ උතුරේ දමිළ ජනතාවට තමන්ගේ ස්වයං නිර්ණය අයිතිය ලබා ගැනීමට සහ බලය බෙදීම තුළ ඒ ප්‍රදේශ ශ්‍රී ලංකාව රජය යටතේ ඔවුන් විසින් පාලනය කිරීම. ඒ නරක ප්‍රතිරූපයක් මවා පාමින් ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ලෙස පෙනී සිටමින් සමස්ත දිවයිනේම ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්දිය විරෝධයක් ඇති කරනු ලැබීය. මෙම ඉන්දියන් විරෝධය තුළ අවම තරමින් ඉන්දියානු නිෂ්පාදිත පාපදියක්වත් මිලදී ගන්නා පුරවැසියෙකුට ජීවත් වීමේ අයිතිය අහිමි කරන ලදී. අපරට ඕනෑම තරම් ඉන්දියන් පාපදි පාවිච්චි කරන පුද්ගලයන් මරා දැමීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ හෙවත් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන ලදී. මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියා ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ඇති කරගත් සාම ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලදී. මේ ක්‍රියාවන්හි අවසාන ප්‍රතිඵලය වූයේ ජනතා විමුක්ති පෙරමුණ 6500ක් පමණ ශ්‍රී ලාංකික ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයේ නොපිළිගත් විවිධ තරාතිරමේ නිලධාරීන් ජයිපේ මගින් මරා දමන්නට විය. ඒ සියල්ල මරා දැමීමේ ඉන්දියන් විරෝධයේ ඉස්මතු කරමින් අවසානයේ ඉන්දියාවේ හමුදාව ශ්‍රී ලංකාවේ මව්බිම ආරක්ෂා කිරීම සඳහා සාමසාධක හමුදාවක් ලෙස පැමිණ අවස්ථාවේ ඉන්දියන් වඳුරු හමුදාව ලෙසද හැඳින්වීමට JVP කටයුතු කරන ලදී. එදා JVP එසේ නොකරන්නට 60000ක් මේ රටේ නිකරුණේ ඝාතනය වන්නට ඉඩ නොතිබුණි. ඒ ජනතා විමුක්ති රාජය පසුගිය මැතිවරණයේදී බලය ලබා ගැනීම සඳහා ලාංකීය ජනතාවට විශාල පොරොන්දු ලබා දී අතිවිශාල බලයක් ලබා ගන්නා ලදී. බලය ලබා ගැනීම නවතුරු ඉන්දියාවට ගිය අනුර කුමාර දිසානායක මෝදි ඉදිරියේ සියලු දේට එකඟතාවය පළ කරන ලදී. අද ශ්‍රී ලංකාවට මෝදි පැමිණියේ අනුර කුමාර සමග ඉන්දියාවට 88 ඉන්දු ලංකා ගිවිසුම තුලින්වත් ක්‍රියා කර ගැනීමට නොහැකු බොහෝ දේවල් ක්‍රියාත්මක කර ගැනීම සඳහා ද්විපාර්ශ්ව ගිවිසුම් අත්සන් කර ගැනීමට අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ගිවිසුම් 7කට අත්සන් ලැබුව මොහොතේ තම ආණ්ඩු පක්ෂයට හෝ අමාත්‍ය මණ්ඩලයට හෝ මේ ගිවිසුම් වලින් අන්තර්ගතයේ කුමක්දයි එළිකිරීමට ජයිපේ කටයුතු නොකරන ලදී. ඒ ගිවිසුම් වල අන්තර්ගතය අපට දැනගන්නට ආරංචි මාත්‍රයෙන් පුළුවන් වන විදිහට නම් ත්‍රිකුණාමල ප්‍රදේශය ඉන්දියාවට නතු කර ගැනීමත් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට නතු කර ගැනීමත් ඒ වගේම සූර්ය බලතාප ජනන මධ්‍යස්ථාන ඉන්දියාවේ අවස්ථාවේ පරිදි ස්ථාපනය කිරීම ඇතුළු විශාල කාර්යයන් ඉන්දියා අවස්ථාවේ පරිදි අනුර කුමාර විසින් සිදු කරනු ලැබේ. අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඉතාමත් අභියෝගාත්මකව ප්‍රකාශ කරන්නේ ඔබ අත්සන් කරන ලද මේ ගිවිසුම හෙට උදෑසන වන විටවත් අවසානයේ මේ ගිවිසුමේ අන්තර්ගත සියලු සත්‍යවාදී කරුණු එළිදරව් කරන ලෙස එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ත්‍රස්තවාදය නැවැත්වීම සඳහා උපක්‍රමයක් ලෙස ඉන්දියාව සමග ගිවිසුම් ගත වූ බව රටේ ජනතාවට දැනුවත් වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතුමා ඉන්දියාව සමග කිසිදු ගිවිසුම් ගත වීමක් නොමැතිව ත්‍රස්තවාදයේ සහ මුලින්ම උපුටා දැමීමට එතුමාගේ ධෛර්ය සම්පන්න භාවය තුළ ක්‍රියාත්මක කරන ලදී. ඒ ත්‍රස්තවාදී තත්ත්වයක් නැතුව රටේ ආර්ථිකය ගොඩනැගීම කියන ජනතාවට ආස්වාදනීය කරුණක් ලබා දීම උදෙසා මේ රටේ බොහෝ භෞමික අඛණ්ඩතාවයට බලපාන ආර්ථික හා සමාජීය ගිවිසුම් රාශියකට අනුර කුමාර දිසානායක එළඹ ඇත. එම නිසා අපි අනුර කුමාර දිසානායකට කියනවා එදා ඔබලා කතා කරන සමාජවාදී ආද ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවෙත් නැත. අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තයේ බවට ශ්‍රී ලංකාව පත් කරන ලෙස. එසේ පත් කරව එදා ඔබලා 88 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජනතාව පෙළගස්සූ ආකාරයට වඩා සමස්ත ජනතාව පක්ෂ දේශපාලනයෙන් තොරව ඔබට සහ ඔබ පක්ෂයට විරුද්ධව උද්ඝෝෂණය කරනු ඇත. ඒ පිළිබඳව දැනුවත් කරමින් දේශීය හඬ අදට මින් නිමා වෙමි. බොහොම ස්තුතියි.